එතකොට අඟුලිමාල නෙමෙයි උඩින් ඉඳන් පල්ලයට ගලක් පෙරළුවේ. නෑ නෑ අඟුලිමාල තමයි කැපුවේ. ආලවක යක්ෂයා තමයි කපපු ගල පෙරළුවේ. දැන් මං උඹට වැඳලා ගහන්නේ. එතකොට ඒ කාලේ දේවදත්ත පාර්ලිමේන්තුවේදී හිටියේ. නෑ නෑ දේවදත්ත ඕවට ඇඟිල්ල ගහන්න ගියේ නෑ. ඇත්තටම එදා දේවදත්තට මෙන්සස් ඇදිලා තිබුණේ. ට්‍රැක පන්නනවා මේක. එතකොට ඇත්තටම එදා ගල පෙරළුවේ අඟුලිමාල ඇඟිලි කැපුවේ දේවදත්ත. එහෙමනේ. ඔය බොරුනේ. ඕකනේ ඒ කාලේ හිටපු අලියොත් සම්බන්ධයි. ඔය එදාම තමයි නාලාගිරියට අරක්කු කාලා ගහලා මද කිබිලා මෝල හැදිලා ඔය කන්ද උඩින් දුවගෙන යද්දී ඒ කන්ද උඩ තිබ්බ ගල අලියගේ යටිබඩේ වැදිලා පල්ලහැට රූටගෙන ගියේ. එතකොට එදා එහෙම දුන්නේ. මේ තියෙන සීන් එක එදා වෙච්ච සම්පූර්ණ සීන් එක පියාටු රනිල් මල්ලි චිත්‍රවල මෙන්න මේ විදිහට ඇඳලා තිබුණා. මේ චිත්‍රයෙන් පෙන්නන්නේ ගල පල්ලහැට පෙරලෙන විදිය. ඒ කතාවට නම් චූත් ගියා. මාත් ඔය කතාව මුලදී නම් විශ්වාස කරේම නැහැ. ඒ තෝන රිලා බෙට්ටක් කියලා මම දැන් මේ කතාව විශ්වාස කරනවා. මේ යන විදියට වෙසක් ලඟ වෙද්දී අඟුලිමාල ගලට යට වෙලා මැරිලා ඉඳීද දන්නේ. මේකත් වෙන්න පුළුවන්.